වතුරට වැටෙන සතෙක්ව ගලක් බවට පත් කරන අරුම පුදුම විලක් ගැන ඔබ මීට පෙර අහලා තියෙනවද? මේ විලට වැටෙන සතුන්ගේ සිරුරු දි รา පත් නොවි ගල් බවට පත් වෙන ස්වභාවයක් ගන්නවා. ඒ ඉතා ඉක්මනින් සිදුවෙන කාර්යයක්. මේ විලේ ජලය හරි ෂීරයි. ඒ කියන්නේ ඒකේ pH අගය 10.05ක් වගේ වෙනවා. ඒක සබන් වතුරටත් වඩා ෂීරයි. මේ නිසා විලට වැටෙන සතුන්ගේ සිරුරු ගල් බවට පත් වෙනවා. එකල ඊජිප්තු වැසියන් මමී හදන භාවිතා කරපු ස්වභාවික ෂීරීය ලුණු වර්ගයක් මේ විලේ අඩංගු වෙනවා. මේ විලට වැටෙන සතුන්ගේ සිරුරු ගල් බවට පත් වෙන නිසා සාමාන්‍ය සතුන්ට මෙතන ජීවත් වෙන්න බෑ. ඒට මානියුක්ත සතුන් වර්ග කිහිපයක්ම අදටත් ජීවත් වෙනවා. මේ විල ටැන්සානියාවේ පිහිටි නැට්‍රෝන් නමින් හඳුන්වන අතිවිශේෂ විලක්. මේට මරණය විල කියලා හඳුන්වනවා. ජලයේ අධික ලෙස අඩංගු වෙන සෝඩියම් කාබනේට් කියන ලවණ වර්ගය සිරුර වියලි මමීකරණය කිරීමට හේතු වෙනවා. පුරාණ ඊජිප්තු වැසියන් මමී නිර්මාණය කිරීමේ ක්‍රියාවලියට සමාන ස්වභාවික මමීකරණ ක්‍රියාවලියක් අපිට මෙහිදී දැක ගන්නට පුළුවන්. ඒ වගේම මේ විල දාරවල ඉන්න ඇල්කනියා ටිලාපියා යන මාළු විශේෂයක් මේ අසීල් පරිසරයට මුළු වෙලා ඉන්නවා. ඒ වගේම විල අපිට තනමින් කරට එන සීබ්‍රා, ඔරික්ස්, ආවුට්වන් වැනි සතුන් අපිට දැක ගන්නට පුළුවන්. පෘථිවියේ තවත් මෙවැනි විශ්මිත